මේ ලෝකයට පහළ වෙන සම්මා සම්බුදුවරයන් වහන්සේලා දේශනා කරනවා මේ ලෝකය මේ සංස්කාර ධර්ම අපේ වසඟයට ගන්න බෑ කියලා. ඒක අපි අවබෝධ කරගත යුතුයි කියලා දේශනා කරනවා. මේ ලෝකය මම මගේ ආත්මය විදියට තවත් සරලව සිහිපත් කළොත් මේ ලෝකය මම කැමති විදිහට පවත්වන්න බැරි දේවල් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපේ ජීවිත ගොඩාක් දුකට ඇද වැටෙන්න ඕන ඕක එක හේතුවක්. මගේ වසඟයට ගන්න බැරි දේවල් මගේ වසඟයට ගන්න මං පුදුම උත්සාහයක යෙදෙනවා. ඒ තුල මං හරියට දුක් විඳිනවා. ඒක හරියට මේ වගේ. මහා ගැඹුරු අගාධයකට වැටිච්ච මැඩියෙක් ඉන්නවා. මේ මැඩියාට දැන් උඩ බැලුවට පස්සේ ආකාශය පේනවා. හැබැයි බබ ගානක් මේක ගැඹුරු අගාධයක්. ඉතින් මේ සතාට අර නිල් ආකාශය දැක්කට පස්සේ මේ ලිඳෙන් ගැඹුරු අගාධෙන් ගොඩ එන්න අදහසක් ඇවිල්ලා. මෙයා මොකද කරන්නේ? අර බිත්ති කණ්ඩී දිගේ උඩහට එන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් මොකද වෙන්නේ? මෙයා අතරමඟදී ආපහු ලිස්සල වැටෙනවා. ආපහු ආකාශය දිහා බලද්දී අනේ මේ ලිඳෙන් එපිට තියෙන පරිසරය කොච්චර සුන්දර ඇතිද කියලා මෙයා ආපහු ආසාව ඇතිලා ආපහු උත්සාහ කරනවා. ඉතින් මෙයා මැරෙනකම් උත්සාහ කරන වේද ගොඩ එන්න බෑ. අන්න ඒ වගේ තමා පින්නතුණි මේ ලෝක සත්වයෝ මතක ඇති කාලේ ඉඳලා මැරෙනකම්ම මේ ලෝකයේ පුංචි පුංචි දේවල් ටිකක් තමන් කැමති විදියට පවත්වා ගැනීමේ නිරර්ථක උත්සාහයක මැරෙනකම්ම පින්නතුණි යෙදෙනවා. හරියට අර කවදාවත් ගොඩ එන්නට තරම් හැකියාවක් නැති ඒත් ගොඩ එන්නට පුළුවන් කියන අදහසින් නැවත උත්සාහ කරගෙන වැටෙන අර සතා වගේ. දැනෙන කාලයක ඉඳලා මැරෙන මොහොත දක්වාම පින්නතුණි වසඟයට ගන්න බැරි ලෝකය වසඟයට ගන්න නොසෑහෙන උපක්‍රම හද උපක්‍රම යොද වෙලාවකට සෞම්‍ය විදිහට වෙලාවකට රළු විදිහකට මේ ලෝකයේ පින්නතුණි වසඟයට ගන්න යෑම තුල පුදුම දුකක් විඳිනවා. අර සතාටර උත්සාහ අරගෙන භාගයක් පින්නතුණි අර බිත්ති කණ්ඩි දිගේ උඩහට ඇවිල්ලා ආපහු ඇදගෙන වැටුණාට පස්සේ හරි වේදනයිනේ. අන්න ඒක තමයි ජීවිතේ සමහර දේවල් තමන් කැමති විදිහට පවත්වා ගන්න උත්සාහ කළා නිකන් තමන් කැමති විදිහට පවත්වා ගන්න පුළුවන් මට්ටමට ආවා වගේ කියලා දැනෙනකොටම ඒ පැත්තෙන් සිද්ධ වෙන දෙයක් නිසා තමන්ට දැනෙනකොට නෑ හරියන්නේ නෑ මේ දේවල් පරණ විදියමයි කියලා. එතන තමන් ගත්ත උත්සාහ සාර්ථකයි. ඉතින් අර ආපහු ඇදගෙන වැටුණා සතා වගේ. හිතට හරි වේදනයි. හැබැයි ආපහු ආකාශය දැකලා ආපහු උත්සාහ කරනවා වගේ අර සතා. හැබැයි ආපහු මැරෙනකම් උත්සාහ කරනවා. අන්න ඒ වගේ පින්නතුණි මේ ලෝකය තුල ජීවත් වෙන ලෝක සත්වයෝ වසඟයට ගන්න බැරි ලෝකය මම හොඳින් බැරි නම් නරකින් හරි මට ඕන විදිහට හදාගෙන නතර වෙන්නේ කියන දෘඪ හැඟීමකින් වැරදි පරාද වෙවි නෑ මම උත්සාහය අතහරින්නේ කියලා දැඩි හැඟීමකින් පින්නතුණි කොච්චර උත්සාහ කළත් කවදාවත් Taman කැමති විදියට මේ ලෝකේ එක්කෙනෙක්වත් හදාගන්න බෑ. අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකයට පහළලා දේශනා කරන්නේ ලෝකය වසඟයට ගන්න උත්සාහ කරන්න කියලා නෙවෙයි. එහෙනම් මොකද්ද? ලෝකය වසඟයට ගන්න බෑ කියලා අවබෝධ කරන්න උත්සාහ කරන්න කියනවා.